70කට එහා ගියපු ඉතිහාසයක් ගැන කතා කරන රටේ තාමත් අපිට කතා කරන්න ඉතුරුලා තියෙන එකම දේ දුප්පත්කම නම් අපි ඊළඟට මේ රටේ අනාගතය ගැන සීන දකින්නේ දුප්පත්කම මාකට් කරලා නම් කවදාකවත් රටේ අනාගතය ගැන අපිට සතුටු වෙන්න බෑ. අද ඉපදෙන පොඩි දරුවා පවා මේ රටේ නායකයෙක් කියලා ඉවරයි. ඒක එහෙම වෙනකොට තාමත් වසර 2500කට එහා ගියපු ඉතිහාසයක් ගැන කතා කර වංශකබල් ගන්නවා. අපි හරි ප්‍රවුඩයි කියලා. හැබැයි ප්‍රවුඩයි නමුත් දුක්ඛයි. ආසියාවේ මෙහෙම අරාජිකත්වයකට පත්වෙච්ච ජනතාව දුක් විඳින රටක් ගැන මම කවදාකවත් අහලා නැහැ. 1948 අපි නිදහස ලබනකොට ලෝක බැංකුවට එක රුපියලක්වත් ණය තිබ්බේ නැහැ. 1949 අපි එංගලන්තෙට ණයක් දෙනවා. හැබැයි අද අපි බංගලාදේශිනුත් ණය ගන්නවා. ඇඟලුම් කර්මාන්තයේ බංගලාදේශය අපිනු ඉගෙන ගන්නේ. රට වටේම මුහුද තියෙද්දි ස්වභාවික සම්පත් ඇතිතරම් තියෙද්දි අපි විනාශ වෙලා ඉවරයි. නිදානයක් උඩ පුදියගත්තු ජාතියක් බඩ පිපත් වෙලා ඉවරයි. මුළු ආසියාවටම සීනි බෙදන්න පුළුවන් කන්තලේ සීනි කර්මාන්ත ශාලාව මේ වෙනකොට පරණ යකඩ කෑලි වලට කැපිලා යනවා. රටේ ආර්ථිකයට දැවැන්ත ශක්තියක් වෙච්ච ගින්තර තුනීලෑලි සංස්ථාව, වැල්ලවත්ත රෙදිමෝල, ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්ත ශාලාව, බෝගහපතල, කාටගහපතල, එප්පාවල පොස්පේට් නිධිය, හම්බන්තොට ලුණු ලේවාය, රුණමාගල්ල සිමෙන්ති කර්මාන්ත ශාලාව, කැලණියේ ටයර් කර්මාන්ත ශාලාව මේ සියලු සම්පත් අපේ ඇස් ඉදිරිපිට මේ වෙනකොට විනාශ වෙලා ඉවරයි. වෙන කිසි දෙයක් ඕනේ නැහැ මේ රට සංවර්ධනය කරන්න. කොළඹ වරාය හොඳට මෙති අපේ රට සංවර්ධනය කරන්න. ලෝකයේ තියෙන කාර්යක්ෂමතාව වරා අතරින් 24 වෙනි තැන තියෙන අපේ රටේ කොළඹ වරායට. ඉන්දියාව අපිට වඩා ලොකු රටක් වෙලත් ඒගොල්ලන්ට තියෙන 35 වෙනි තැන. නුවර ඉඳලා පීරි දෙකක් දාලා වතුර පෙරෙව්වත් මේ රටේ මිනිස්සුන්ට 3 වේල කන්න දෙන්න පුළුවන් ඔය වරායි. මේ රටේ ආණ්ඩුවයි, පෞද්ගලික ව්‍යවසායකයෝයි, රාජ්‍ය සේවකයෝයි මේ සියලු දෙනා එකට එකතු වුණොත් අපේ රට සංවර්ධනය කරන්න බැරිද? අපේ රට සංවර්ධනය කරන්න බෑ නම් ලෝකයේ තියෙන කිසිම රටක් සංවර්ධනය කරන්න බැරි බව මතක තියාගන්න. වැසි ජලයේ උපයෝගී කරගෙන වගා කරන මේ රටට ඊසාන දිග නිර්සදික මෝසම් වර්ෂා ලැබෙනවා. අතරමැදි කාලවල සංවාන වර්ෂා ලැබෙනවා. ලෝකේ සමහර රටවල් තියෙනවා අවුරුද්දටම වයින්නේ දවස් 2යි. සමහර රටවල් වලට වර්ෂාව ලැබෙන්නේ නැහැ. තවත් සමහර රටවල් තියෙනවා මාස 9ක් සූර්යාලෝකේ නැති. ඒගොල්ලන්ට සූර්යාලෝකේ තියෙන්නේ මාස 3යි. අනිත් හැම කාලයකම හිම මෙදෙන සීතල වගා කරන්න එක කන්නයි. හැබැයි අපේ රටේ ආහාර නිෂ්පාදනයේ ප්‍රධාන ප්‍රභවයේ සූර්යාලෝකය වසර පුරාම ලැබෙනවා. රට වගේ 8 ගුණයක මහා මූදක් අපිට තියෙනවා. ඒ මහා මූදේ හොයා නොගන්නාලද සම්පත් ආකාරයක් තියෙනවා. නැගිනේර වෙරළ තීරේ දකුණු වෙරළ තීරේ ප්‍රධාන වෙරළ තීර දෙකක් අපේ රටේ පිටලා තියෙනවා. නැගිනේර වාරකංකාට දකුණු නිදහස් වෙනවා. දකුණු වාරකංකාට නැගිනේර නිදහස් වෙනවා. සංචාරක ශ්‍රේෂ්ඨයන් දැවැන්ත පින්මක් ගන්න පුළුවන්. ඈත පෙරදිග ඉන්දියාව, යුරෝපය, ඕස්ට්‍රේලියාව ප්‍රධාන මූදු මාර්ග 4ක් ආසන්නයේ තමයි අපේ රටේ පිටලා තියෙන්නේ. වසරකට නැව් 36000ක් අපේ රට ආසන්නයෙන් ගමන් කරනවා. ලෝකේ භාණ්ඩ ප්‍රවාහණයෙන් 3න් එකක් සිද්ධ වෙන්නේ අපේ මහා මූදේ. අපිට වසර 700කට පොහොර දෙන්න පුළුවන් නැපටයිට් නිදියක් තියෙනවා. උණුගල් නිදියක් තියෙනවා. සාරවත් වෙච්ච මහා පොළවක් තියෙනවා. ඒ මහා පොළවත් එක්ක හැප්පිලා වගා කරන්න පුළුවන් මහා ගොවි ජනතාවක් ඉන්නවා. ලෝකේ තියෙන සුවඳම කුරුඳු තියෙන්නේ අපිට. ලෝකේ තියෙන සැරම ගම්මිරිස් තියෙන්නේ අපිට. ලෝකේ තියෙන රසම සහ ජනප්‍රියම තේ තියෙන්නේ අපිට. ලෝකේ තියෙන වැඩිම කාබන් ප්‍රතිශතයක් තියෙන මිනිරන් තියෙන්නේ අපිට. චීනයේ තියෙන මිනිරන් වල කාබන් ප්‍රතිශතය 70%කට වඩා වැඩි. හැබැයි අපේ රටේ තියෙන මිනිරන් වල කාබන් ප්‍රතිශතය 90%කට වඩා වැඩි. මේ වර්ග කිලෝමීටර් 65000 ඇතුලේ වියලි කලාපීය වනාන්තර ටික තියෙනවා. දෙත් කලාපීය වැසි වනාන්තර ටික තියෙනවා. කැලේ සත්තු ටික ඉන්නවා. ගංගා ඇලතුල ජියාලි ටික තියෙනවා. රත්නපුරේ මැණික් ටික තියෙනවා. උල්මුඩියේ khනිජ වැලි ටික තියෙනවා. මන්නාරමේ තෙල් ගෑස් ටික තියෙනවා. රටකට ඕන කරන හැම සම්පතක්ම මේ රටේ තියෙනවා. ගිනි කඳු පුපුරන්නේ නැහැ. හිම කඳු කඩාගෙන වැටෙන්නේ නැහැ. භූමිකම්පා ඇති වෙන්නේ නැහැ. ඕන කරන හැම දෙයක්ම තියෙන එපා කරන කිසි දෙයක් නැති ලස්සන රටක් තමයි ලංකාව කියලා කියන්නේ. මේ රට මේ වගේ තත්ත්වයකටපත් වෙන්න ඕනේ නැහැ. මේ රටේ මිනිස්සුන්ට 3 වේල කන්න නැතුව මැරලා යන තැනට මේ රටපත් වෙන්න ඕනේ නැහැ. මේ රටේ දරුවන්ට අනාගතයක් නැති රටක් බවට මේ රටපත් වෙන්න ඕනේ නැහැ. මේ රටේ මිනිස්සු මේ රට දාලා යන තැනට මේ රටපත් වෙන්න ඕනේ නැහැ. 1948 ඉඳලා මේ වෙනකන් තාමත් අපේ රට සංවර්ධනය කරන්න බැරි වුණේ. උතුරේ ඉඳලා දකුණට යන දවසක් ගත වෙන්නේ මේ පුංචි රට තාමත් අපිට සංවර්ධනය කරගන්න බැරි වුණේ ආත්මාර්ථකාමී මිනිසුන්ගේ හැඟීම් නිසාමයි. එදා ලීකියා නිව් සිංගප්පූරුව හදන්න පටන් ගද්දී ඒක නිකන් සෝනක් වගේ හිස් මුඩුබිමක්. අපිට වඩා සංචාරක කර්මාන්තයේ දිනු වෙච්ච මාලදිවයින නිකන් සූපත් ටිකක් විතරයි. දේශ ප්‍රේමයක් විකුණන කන මිනිස්සු ඉන්න රටක ඒ රට සංවර්ධනය කිරීම උදේ සීනයක් විතරයි.